හලෝ ළමයි කොහොමද ඔයාලට හිතනවා හොඳින් ඔයාලා ඉන්නවා කියලා. ඉතින් අද අපේ රසම රස මෙන්න මේ විදියට සොයා මීට් එකක් හදන හැටි මම කියලා දෙන්නයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට මුලින් සොයා මීට් ටික හොඳට උණු වතුරෙන් තඹගෙන වතුර අයින් කරලා අපි පෙරලා ගන්න ඕන. ඊට පස්සේ තාච්චියකට තෙල් ටිකක් දාගෙන හොඳට තලා ගනිපු ඉඟුරු සුදු ලූණු මේ රත් වුණු තෙල් එකට දාගෙන ඊට පස්සේ කපා ගනිපු බීලූණු ගෙඩියක් ඊට පස්සේ කරපිංචා අමු මිරිස් ඒ වගේම තමයි තක්කාලිත් මේකට දාගෙන මම අර සොයා මීට් එකේ තිබුණු කරි පැකට් එකත් මේ තෙල් එකටම දාගන්නවා. ඉතින් ටිකක් සැරට වැඩිපුර කන්න කැමති අයට පුළුවන් බැදපු 3-5 කුඩු ටිකක් මේකට මේ විදියට ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදියට හොඳට මේ තෙල් එකේම ටිකක් මේ 3-5 එකක් ටෙම්පරාදු වෙන්න තියලා ඊට පස්සේ මම අර හොඳට තඹගෙන වතුර අරගනිපු මගේ සොයා මීට් ටික මම මෙන්න මේ මගේ භාජනයට දාගන්නවා. ඉතින් මෙන්න මේ විදියට හොඳට කවලම් කරගන්න එක තමයි මම දැන් කරන්නේ. ඊට පස්සේ අපි ලුණු රස බලලා එකට තව ලුණු ටිකක් මම මේ වෙලාවේ දාගන්නවා. ආයි මම මේක හොඳට කවලම් කරගන්නවා. හරි. ඊට පස්සේ ඉතින් හොඳ උකු පොල් කිරි ටිකක් අරගෙන මම මෙන්න මේ සොයා මීට් එකට දාගන්නවා. ඊට පස්සේ ඉතින් මද ගින්නේ මෙන්න මේ විදිහට ටිකක් හැඳි ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි සොයා මීට් එක හදලා ඉවරයි. ඔයාලටත් මේ විදිහේ රසම රස තව ලස්සන රෙසිපි බලන්න ඕන නම් මගේ YouTube channel එකත් subscribe කරගෙනම යන්න. ඉතින් සුබ දවසක්.